මේ කෙටි වීඩියෝකින් කතා කරන්නේ මේ දවස්වල දවල් කාලේ නිවාසවල විදුලි සැපයීම සම්මතගයට වඩා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් CCTV පද්ධතිය ගැන බලපෑම ගැන. මේකට හේතුව සෝලද කියන්න දන්නේ නැහැ. මොකද මට අදාළ නොවන ශේෂ්ත්‍ර දන්න බව පෙන්වන්න මම යන්නේ නැහැ. අදාළ පරිසරයට අපි ගියාම දකිනවා කැමරා පවර් සප්ලයි පිච්චිලා තියෙනවා. විදුලි සම්බන්ධ SPD සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා. සමහර වෙලාවට කැමරාත් පිච්චිලා තියෙනවා. ඇත්තටම මේකට හේතුව ගොඩක් අය හිතනවා කැමරා නැත්නම් පවර් සප්ලයි වල ගැටලුවක් කියලා. අන්න ඒකට අපිට උත්තර දෙන්න වෙනවා. ඒක අදාළයි. මොකද ඇත්තටම ගැටලුව තමයි විදුලි සැපයීම. මේ වගේ තැන්වල පොදුවේ අපි දැකපු දෙයක් තමයි දවල් කාලේ විදුලි සැපයීම පරීක්ෂා කරාම 240 වලටත් වඩා අගය ඊළ අගයක පවතින පෙන්වන්නේ එහෙම අවස්ථාවක්. මේක හැමදැනකදීම එක වගේ අගයක් නෙවෙයි. සමහර තැන්වල 250ටත් වඩා තිබෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මේක හැම පවර් සප්ලයි එකටම එකවර බලපාන්නෙත් නෑ. ඒක නිසා බොහෝ දෙනෙක් මේක පවර් සප්ලයි එහෙම නැත්නම් කැමරා එහෙම නැත්නම් වයරින් එකේ දෝෂයක් කියලා ඇත්තටම හිතනවා. මේක හේතුව විදුලි සැපයීම කියලා කියන්නේ ඇයි කියලා දැන් මම පැහැදිලි කරන්නම්. පවර් සප්ලයි නිෂ්පාදකයන් තීරණය කරලා තියෙනවා ක්‍රියා කරන උපරිම සහ අවම විදුලි සැපයීම කොපමණද කියන එක. මෙතන ඔයාලට පේනවා Hikvision බ්‍රෑන්ඩ් එකේ පවර් සප්ලයි එකක්. ඒක DS2PE1201-WRD කියන පවර් සප්ලයි එක. මේක තියෙන්නේ ඒකේ ඩේටා ෂීට් එක. ඒකේ නිෂ්පාදක සඳහන් කරලා තියෙනවා ඉන්පුට් එක 170 ඉඳන් 240 වෝල්ට් එනකන් සහ හර්ට්ස් 50 සිට 60 දක්වා කියන එක සඳහන් කරලා තියෙනවා. උපරිම සීමාව ඉක්මවලා විදුලිය එක දිගටම එන එක හොඳ දෙයක් නෙවෙයි. නමුත් සමහර පවර් සප්ලයි තියෙනවා 100 වෝල්ට් වල ඉඳලා 264 කියලා සඳහන් වෙනවා. මේ වගේ එකක් තමයි මෙතන පේන්නේ. නමුත් එක දිගටම වැඩි වෝල්ට් එකක් එන එක මොන සප්ලයි එකකටවත් හොඳ දෙයක් නෙවෙයි. මේව සඳහන් කරලා තියෙනවා නම් ගැටලුවක් නැතුව වැඩ කරන්නත් පුළුවන්. එතනදී නම් ඉතින් අත්දැකීම් ඒතක වගේම ලැබෙන වගකීම වගේ දේවල් ගැන සැලකිල්ලට ගන්න ඕනි. මගේ අත්දැකීම හැටියට නම් හොඳම දේ තමයි භාවිතා කරන කැමරා නිෂ්පාදකයන් නිර්දේශ කරන පවර් සප්ලයි. එහෙමත් නැත්නම් අදාළ කැමරා බ්‍රෑන්ඩ් එකකින් පවර් සප්ලයි භාවිතා කරන එක. මොකද එහෙම තැන්වලට අවුරුදු 7-8 නඩත්තු නැතුව දුවන අවස්ථා තියෙනවා. කොහොමත් මේ වගේ ගැටලු තියෙන තැන්වලට සුදුසු විසඳුම තමයි මම නිර්දේශ කරන්නේ ස්ටැබ්ලයිසර් එහෙම නැත්නම් රෙගියුලේටර් තියෙනවා. එයා භාවිතා කරන. ඒකට අදාළ රෙගියුලේටර් එක එහෙම නැත්නම් ස්ටැබ්ලයිසර් එක මොකක්ද කියන එක මේ අදාළ විසඳුම ලබා දෙන කෙනා ඒ අවස්ථාව ස්ථානය අනුව යොදා ගන්න ඕනේ. ඒක ඇත්තටම මේකට මෙන්න මේක දැම්මනම් හරි කියලා කියන්න බෑ. මෙතෙන්දි වැදගත්ම කාරණේ තමයි මතක තියාගන්න ඕනේ ආරක්ෂාව සඳහා භාවිතා කරන උපකරණ ආරක්ෂාව අවශ්‍ය වෙන අවස්ථාවේදී ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්න ඕනේ. සියලු දේවල් සැලකිල්ලට අරගෙන ඕනේ අපි මේ විසඳුම ලබා දෙනකොට ලබා දෙන්න.